පොළොන්නරුව යෞවන සමාජ දිස්ත්‍රික් ක්‍රීඩාවලේ තොරතුරු අපි ඔබට ගෙනෙන පොළොන්නරුව ජාතික ක්‍රීඩා සංකේතයේ ඉඳලා අපි සම්බන්ධ වෙන්නේ. ඉතින් 35 වන යෞවන මහා ක්‍රීඩාවලට ක්‍රීඩක ක්‍රීඩිකාවන් සොයායාමේ පොළොන්නරුව දිස්ත්‍රික් යෞවන ක්‍රීඩාවල තමයි අපි මේ විදිහට ආරම්භ කරන්න සියල්ල කටයුතු සූදානම් කරලා දෙන්නේ. මේ වෙලාවේ ඉන්නවා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් තරුණ සේවා නිලධාරීතුමන් සරත් ධර්මසේන මහත්මයා මාත් එක්ක. අයිවන් සුබදෑසනක්. අයිවන් ළඟමත්. කියන්න කොහොමද අද වැඩ ටික සංවිධානය වෙලා තියෙනවා? ලස්සනට ග්‍රවුන්ඩ් එක තියෙනවා. කාලගුණය යහපත්. කාලගුණයන් ටිකක් වෙනස් වෙලා තියෙනවා. නමුත් සියල්ල අපි සූදානම් කරලා තියෙනවා. කාලගුණයට ප්‍රශ්න නෙවෙයි. යූත්ලා හැමදාම අපි එක්ක වැඩ කරන මොන බාධක ආවත් අපි හරියට ජයග්‍රහණය කරනවා. ඒස කාලගුණය කොහොමවත් අද දවස් අපි ක්‍රීඩා ඔස්සේ පවත්වනවා. කියන්නකෝ කොහොමද වැඩේ සංවිධානය වෙන්නේ? ජාතික තරුණ සේවා සභාව 35 වන වතාවට පවත්වන 35 වන ජාතික යෞවන ක්‍රීඩාවල තියෙනවා දෙසැම්බර් මාසේ. ඒකට සමගාමීව පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය කොට්ටාස 7ෙම අපි තරඟ අවසන් කළා. ජයග්‍රාහක ක්‍රීඩකයන් තෝරගෙන තියෙනවා. ඒ ජයග්‍රාහක ක්‍රීඩිකාවන්ගෙන් දිස්ත්‍රික් තරඟයට සුදුසුකම් ලැබපු ක්‍රීඩකයන්ගෙන් ජාතික මට්ටම දක්වා යන සුදුසුකම් ලැබෙන ක්‍රීඩකයන් තෝරා ගැනීම තමයි අද දවසේ පැවැත්වෙන්නේ. ඒකට සියල්ල අපි සූදානම් කරලා තියෙනවා. අද දවසේ ඊයේ දවසේ තරඟ ගොඩක් තිබුණා. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සියලුම කණ්ඩායම් තරඟ වෙනට අවසන් කරලා තියෙනවා. මූලික වශයෙන් 10 විදිහේ දෙක කාලය ගත වෙන තරඟ ටික අපි අවසන් කරලා තිනවා. ඊටු තරඟ 22 අද අපි මෙම ක්‍රීඩාංගණයේදී පවත්වනවා. ඒකට කොට්ටාසේ 7ම දිස්ත්‍රික්කයේ කොට්ටාස 7ම නියෝජනය කළා තරුණ තරුණියන් සියලුම දෙනා අද දින සම්බන්ධ වෙනවා අපේ ක්‍රීඩා ඔස්සේට. සාමාන්‍යයෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සංඛ්‍යාත්මක වශයෙන් ගත්තොත් කී දෙනෙක් විතර? 350ක්වත් ඉන්න ඕනේ. මොකද අපි පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය කොට්ටාස ප්‍රමාණය අඩුයි. ප්‍රාදේශීය කොට්ටාසකින් ජයග්‍රහණය කරලා එන අය විතරයි ගන්න. එතකොට අපිට අඩු ප්‍රමාණයක් එන්නේ. ඒ නිසා 350කට අපි බලාපොරොත්තු වෙනවා අද මල ක්‍රීඩා ඔස්සේ සඳහා සහභාගී වෙයි කියලා. හොඳයි බොහොම ස්තුතියි. ඉතින් කාර්යබහුල වෙලාවක ඔබතුමන් සම්බන්ධ කරගත්තේ. බොහොම ස්තුතියි. ඒ දිස්ත්‍රික් තරුණ සේවා නිලධාරීතුමන් සරත් ධර්මසේන මහත්මයා අපි සම්බන්ධ කරගත්තේ. විශේෂයෙන්ම මතක් කළේ ක්‍රීඩා අමාත්‍යතුමන් මතක් කරන්න ඕනේ සුනිල් ගමගේ අමාත්‍යතුමන්. ඒ වගේම අපේ ජාතික තරුණ සේවා සභාවේ සභාපතිතුමන් අපි මතක් කරනවා සොපුන් විජයරත්න මහත්මයා. ඉතින් ඒ අයගේ උපදේශකත්වය සහ මඟ පෙන්වීම එක තමයි 35 වන යෞවන මහා ක්‍රීඩාවල සංවිධානය වෙන්නේ. ඉතින් ඊට සමගාමීව තමයි පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මේ ක්‍රීඩාවල මේ විදිහට සංවිධානය කළා දෙන්නේ. ඉතින් බලන්න ඉන්න ඔබට අපි එන්න කියලා කියන ඔයාලට දෙන්න තියෙන කුසලාන ටික මේ පැත්තේ ලෑස්තිලා ඉන්න. නේද? තරුණ සේවා නිලධාරීන් එහෙම ඇවිල්ලා ඉන්නනේ. අපේ වැලිකන්ද තරුණ සේවා නිලධාරීතුමන් ජීවන් සර් ඉන්නවා. ඉතින් එන්න කියලා තමයි කියන්නේ අපේ දිඹුලාගල පැත්තේ අපේ සරුත් උදේම ඇවිල්ලා ඉන්නවා. අපේ දිලංග සර් දිඹුලාගල තරුණේ ලෑස්තිනේ. අනිවාර්යෙන් දිඹුලාගල ඊසරේ දිනුවේ කවුද? දිඹුලාගල තමයි. රයිට්. ඉතින් වැලිකන්ද ජීවන්ස කට්ටිය මගේ එනවද කොහොමද? අනිවාර්යෙන් එන්න කියලා තමයි කියන්නේ. ඉතින් මේ වෙලාවේ බලන් ඉන්න අයට ඉතින් සියල්ල සූදානම් වෙලා තියෙනවා. ඉතින් මේ කුසලාන ටික අපි බලමු කොයි පැත්තට යයිද කියලා. ඉතින් මේ වෙලාවේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ බලන් ඉන්න තාරුණ්‍යයට අපි ආරාධනා කරන්න. පොළොන්නරුව ජාතික ක්‍රීඩාංගණයේ ඔබේ තාරුණ්‍ය ක්‍රීඩාවල වෙනුවෙන් සියල්ල සූදානම්.